කොහොමද? ඉතින් ඔන්න අද අපි ට්‍රිප් එකක් යන තමයි ලෑස්ති වෙන්නේ. ට්‍රිප් එකක් කිව්වට අද පොය දවස. අපි වැඩ සිටි කන්දේ යන තමයි හදන්නේ. 30 තමයි මේක තියෙන්නේ. අපි ගිහිල්ලා හම්බෙමු යන අතරතුර මොකද වෙන්නේ? ඒ ටික මේ බ්ලොග් එකේ ඉස්සරහට ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඉතින් අපි ගිහිල්ලා හම්බෙමු. ඔන්න ඉතින් එහෙම යන්න පටන් ගත්ත ගමනේ අපි දැන් මේ ඉන්නේ ලුණුගම් වෙහෙරේ ඩෑම් එක ළඟ. ඉතින් මේ පාර ළමයි තනි කෙලින් පාරක් ඔයාලට පේනවා ඇති. අය වංගු නෑ තනි කෙලින් පාර තියෙන්නේ. ඒ වගේම තමයි මේ වෙලාවේ නම් ට්‍රැෆික් එකක් ඇත්තෙම නැහැ. තිබුණෙම නැති තරම් වාහනේම හෙනම අඩුයි. අපිට ඔය යන අතර මග දන්සලක් හම්බුණා. ඉතින් ඔයාලට පේනවා ඇතිනේ පොලිමේ දිග. හැබැයි මේක ඉක්මනට ගියා. අපි ඒ නිසා තමයි මෙතන නැවතුනේ. මේකේ තිබ්බේ ළමයි සීනි බනිස්. ඔව්. සීනි සම්බල් බනිස්. ඔයගොල්ලෝ මං කිව්වා වගේ මේ පොලිම මාර ඉක්මනට ගියා. පොලිම අපි ඉද්දී තව වැඩි වුණා, දිග වුණා. හැබැයි ඉතින් මේක ඉක්මනට ගියා. ඉතින් ගන්න. ළමයි ලස්සන නම මේක ඇස්සල් කියන කෙනා. හරි කමන්නේ. ඒක දාන්න. මේක. එතෙන්දි දුන්නේ බීම එකකුයි කෙසෙල් ගෙඩි සීනි සම්බල් බනිසුයි. මම ගත්ත ඉතින් කෙසෙල් ගත්තේ නෑ ළමයි. මම කෙසෙල් කන්නේ නෑ. ඉතින් එහෙම එකේ බොරුවට අරගෙන වැඩක් නෑනේ. ඉතින් මේකත් රසට තිබ්බා. අපි ඔන්න ඔය දන්සල තමයි වැන්දේ පළවෙනි පාරට. අතරගම දේවාලය හරි ලොකේෂන් හරි. මැප් එක දිහා බලාගෙන vlog එක කර ආවා. සම්පූර්ණ අනිත් පාරේ ඇවිත් තියෙන්නේ. මෙතෙන්දි මේ කියන කිසිම දෙයක් ඇහිලා නැහැ ළමයි. මම මෙතෙන්දි මේ කියන්නේ අපි මැප් එක බලාගෙන තමයි මේ ගමනේ යන්නේ කියලා. ඉතින් ඔයගොල්ලන්ට මේ තියෙන මැප් එක. ඉතින් ඉස්සර වෙලා මම ඔයගොල්ලන්ට කිව්වා වගේම මැප් එක බලාගෙන ගිහිල්ලත් මම පාර වරද්දලා තිබ්බා. මම කියන්නේ මැප් එකේ දැන් පෙන්නනවානේ අපිට වැරදිලා කියලා. එහෙමවත් දැක්කේ නෑ ළමයි. මම ටික දුරක් යනකම් ඊට පස්සේ තමයි දැක්කේ. සෙනග නම් ඉන්නවා ටිකක් වෙසක් පොයේ දවසේ. අපි නැගලම් බලමු. බයික් එක දාගන්න තැනක් හොයාගන්නත් ඕනේ. යන්න පුළුවන් ළඟට මෙයා. සෙනගිට. මෙන්න මෙතන කඩෙන් වතුර බෝතලයක් ගත්තා. ඔයාලම දැන් උඩට ගියාට පස්සේ නම් ප්‍රයිස් එක වෙනස් වෙන එක ඇත්ත. සාමාන්‍යයෙන් tie මිනිස්සු අමාරුවෙන් අරන් ගිහිල්ලා පොඩි ගාණක් වැඩියෙන් ගන්න. හැබැයි මෙන්න මෙතන වැඩිහිටි කන්ද පන්සල ගාවම තියෙන කඩේත් රුපියල් 70ක් වතුර බෝතලයකින් වැඩියෙන් ගත්තා. මං හිතන්නේ මේ වගේ අත්‍යවශ්‍ය දෙයකට ඒ වගේ ගන්න එක අසාධාරණයි කියලා. ඉතින් උඩට අරන් යන්නවත් මුකුත්ම නැහැ. සාමාන්‍ය වෙළඳපොළක් නෙමේ මෙතනදි තියෙන්නේ. එහෙම වෙලත් වතුර වගේ අත්‍යවශ්‍ය දෙයකදී 130 බෝතලයකට මගෙන් රුපියල් 200ක් ගත්තා. වැඩිහිටි කන්ද ආරම්භය. පිටිපස්සෙන් පන්සල පේනවා. දැනටම මහන්සි. තව පොඩි දුරක් යනකොට මොනවා වෙයිද දන්නේ නැහැ. ඒක ඉස්සරහට බලමු. Sudah.
ඇත්තටම ළමයි මේ පේනවටත් වඩා මේ ටික නැගගෙන යද්දි මාරම අමාරුයි. ඒක ඔයාලට මගේ මූණෙන් පේනවා ඇති. හිතුවට වඩා මං හෙනට හිතාගෙන හිටියේ නෑ එච්චර අමාරු වෙන එකක් නෑ කියලා. එනකොට මාරම අමාරුයි. මේ රොත්තු වෙලාද මාව? කොහොම හරි අපි තැනෙන් තැන නැවති මම උඩට එද්දි අඩි 10ක් පඩි 10ක් නගින්න නැහැ වාඩි වෙනවා. ඒ තරම් අමාරුවෙන් උඩට ආවේ. කොහොම හරි අවසානට උඩට ආවට පස්සේ මාරම සතුටුයි. ඔයාලට මම view එක පෙන්නන්නම් ළමයි. පට්ට view එකක් තියෙන්නේ. මෙතන ඓතිහාසික වටිනාකමක් තියෙනවා පන්සලක් එක්ක. ඒ දේවල් ඔයාලා රිසර්ච් කරලා බලන්න. මම ඒ දේවල් මෙතනදි කියන්න යන්නේ නැහැ. ඉතින් මෙතන උඩට ආවට පස්සේ සම්පූර්ණම view එකට තමයි මම ආසම වුනේ. ඔයාලට මම දැන් පෙන්නන්නම් view එක කොහොමද කියලා. හැබැයි මේ වෙලාවේ මාරම අවුවයි. අවුවසර වැඩි. කකුල් දෙකෙන් මාර විදිහට පිච්චෙනවා. හැබැයි මේ view එක දැක්කට පස්සේ අර අපි ආපු ගමන ගැන මාර සතුටුයි. මේක උඩට ළමයි වාහනවල එන්න පුළුවන්. වාහනයක එන්න එක්කෙනෙක්ට රුපියල් 600ක වගේ මුදලක් ගන්නවා. ඉතින් අපි වාහනේ ආවේ නැහැ. සාමාන්‍යයෙන් එනවා කියලා දැනෙන්න පඩි නැගගෙන එන්න එපා. ආවට පස්සේ මාර අමාරුයි. ඊට පස්සේ කල්පනා කරා අපි බහිද්දි පඩි පෙලේ බහින්න නැතුව එහෙනම් වාහනයක යනවා එහෙම කියලා හිතාගෙන බෑ දැන් අමාරුයිනේ. ඒ හින්දා වාහනයක යනවා කියලා හිතුවා. ඒ කරලා අපි වාහන තියෙන තැනට යන්න එතන කට්ටිය ඉන්න තැනට ගියාට පස්සේ එතන මාරම ෆෝන්ලිම. පට්ට පොලිමක් හිටියේ යන්නත් වාහනයක. ඉතින් එහෙම යන්න පොලිමත් ඉන්න හින්දා ඊට පස්සේ ආයෙ තීරණය කරා නෑ අපි හිමීට පහලට ආවා වගේම බහිමු කියලා. ඉතින් ඊට පස්සේ තමයි අපි පහලට බහින්න තීරණය කළේ. ඉතින් යාළුවා අපිට පහලදී කිව්වා උඩ කඩ නැහැ, මුකුත්ම නැහැ, වතුර එකක්වත් ගන්න තැනක් නැහැ කියලා. හැබැයි උඩත් කඩ තියෙනවා. උඩදී ඒ විදිහටම රුපියල් 70ක් වැඩියෙන් ගත්තා. හැබැයි ඒක ඕකේ. මොකද මේ මිනිස්සු උඩට අරන් එන්න ඕනි. ඒ දේවල් කරන්න ඕනිනේ. ඒක අවුලක් නෑ කිසිම අවුලක් නෑ. හැබැයි ඕගොල්ලෝ රැවටෙන්න එපා. උඩ කඩ තියෙනවා. එහෙම අත්‍යවශ්‍ය දෙයක් ඕනි වුණොත් ගන්න උඩ කැන්ටින් එකක් තියෙනවා. ඉතින් මෙහාට එනවා නම් මෙන්න මෙයාලගෙන් තමයි පරිස්සම් වෙන්න ඕනේ. මේ දැන් කන්නෙත් මෙයා මේ වගේ ඇදලා ගත් එකක් කෙනෙක්ගේ අතක තිබිලා වඳුරෝයි රිලවුන්ගෙනුයි තමයි යන අතරමඟ මාර්ගයේදී ගොඩක්ම සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද කෑම කකා යන්න බෑ. යාලා ඇදලා ගන්නවා. අපිත් එක්ක කියන්නේ අපේ ඉස්සරහින් ගිය කෙනෙක්ව හපා කන්නත් පැන්නා. එයාගේ කෑම එක දුන්නේ නැහැ කියලා. එයා එකක් විතරක් දීලා ඉතුරු පළතුරු ටික තියාගන්න try කරා. සම්පූර්ණ මල්ල දෙන්නේ නැති වෙනකම්ම එයාත් එක්ක ආගියු කරා. මූ කෑ ගහ රණ්ඩුවටම ගියා. අවසානට එයා පළතුරු මල්ල ඇත ඇරියට පස්සේ තමයි හරි ගියේ. ඉතින් ඔන්න විදියට අපි අවසානට පොඩ බහින තීරණය කරා. බහිද්දි අර හිතුවට වඩා ඉක්මනට අපිට බැහැ ගන්න පුළුවන් වුණා. පොඩ්ඩයි. පැය දෙකක් ගියේ නෑ. පැය දෙක නෑ 12:40ට ගියේ. 30ට නේ. පැයයි කොහොම හරි 10:50ට අගින්න පටන් ගත්තේ. 12:00 වෙද්දි උඩ. ඊට පස්සේ බහින්න පටන් ගත්තේ 1:10ට. 1:40 වෙද්දි පහළ. පැය භාගයෙන් වගේ බහින්න පුළුවන් වුණා. මොනවාද නගින්න තමයි පැය අංගාරු කොහොමද ලං එන්නේ පැය භාගයෙන් බැස්සා. අපි දැන් ඉන්නේ ආයෙත් ගමන අන්තේ. දැන් නම් මෙහෙම ගිල දන්සල් වල ජීවිතේට හිටන් ඉන්න බෑ. කඩයක් බලලා හොඳට කන්න. ළමයි අහම ඉඳලා ගිහිල්ලා අපිට ඊළඟට උණු දේ. අපි මාර ට්‍රැෆික් එකකට අහු වුණා. බයික් එකකින් හින්දා ඉක්මනට ඉස්සර කරලා එන්න පුළුවන් වුණා. ලොකු වාහනවල ගිහපු හැමෝම ට්‍රැෆික් එකේ
එක අඩියක් හොල්ලෙන සෑහෙන්න වෙලාවක් ගියා එදා දවසේ. මාරම සෙනගක් හිටියේ. අපි අද්දි සෙනග හිටියේ නෑ ඇත්තටම. ඔයගොල්ලෝ මගේ වීඩියෝ එකේ දකින්නත් ඇතිනේ. එන්න ලේස්ති වෙලා අපි පාට එතකොට මං ඔයාලට ටයිම් එක කිව්වනේ. අන්න ඒ ටයිම් එකේ මාරම සෙනගක්. ඒ කියන්නේ ඔක්කොම පාරවල් වල බයික් වල පොඩි පොඩි වාහන වල ගිහපු අය අර මෙහෙන් දාලා ආවා. ටිකක් ලොකු වාහන වල ගිහපු අය සෑහෙන්න පොලිමේ ඉන්න උනා ට්‍රැෆික් එකට අහු වෙලා. ඊට පස්සේ අපි කෑම කන්න ආවා. මොකද දාන්සල් වන්දින්න කියලා හිතාගෙන ආවට ළමයි දාන්සල් වන්දින්න තරම් පණක් තිබ්බේ නැහැ. අපි වැඩ සිටි කාන්දේ නැගලා එනකොට ඊට පස්සේ වෙන්න මෙතනට ආවා. මේක තිස්ස මහාරාම ඇසට් ලයින් ෆිනෑන්ස් එක ඉස්සරහා තිබ්බේ. ඇත්තටම මේක නාසිගුරාන් එකක් කියලා තමයි ගත්තේ. කිසිම රහක් නෑ ළමයි. තනිකර මිරිස් ගොඩකුයි සෝස් එකකුයි විතරයි දාලා තිබ්බේ. බත් ඒකට නෑ පෙනුම තියෙනවා. පෙනුම නම් දැක්කම ආස හිතෙන පෙනුමක් තියෙනවා. කිසිම රහක් නෑ. තනිකර සෝස් රහක් විතරයි. වතුර බිබී තමයි ඉන්න වෙන්නේ කෑවට පස්සේ. මට මේකේ නම නම් මතක නැහැ. දන්න අය කමෙන්ට් කරගෙන යන්න. මේක තිබ්බේ කොහොම හරි තිස්ස මහාරාම ඇසට් ලයින් ෆිනෑන්ස් එක ඉස්සරහා. ඉතින් සමහරට මේකේ අනිත් කෑම රසද කියලා දන්නේ නැහැ. අපි මේ ගත්ත කෑම එක නම් ඇත්තටම රෙකමන්ඩ් කරන්න බෑ කෙනෙක්ට. සමහරට මෙතන බිසි හින්දා ඒ හින්දාත් දන්නෙත් නැහැ. කොහොම හරි රෙකමන්ඩ් කරන්න බෑ. බිසි වුණත් අපි ඒ අදාළ මුදල ගෙවලානේ ගන්නෙ. ඒ නිසා එහෙම කන්න පුළුවන් මට්ටමේ තිබ්බේ නැහැ. තනිකර සැරයි සෝස් රහයි විතරයි තිබ්බේ. ඉතින් ඔන්න ඔය විදිහට කාලා අපි ආයේ එන්න පිටත් වුණා. ඉතින් අර දවසට විතරයි වැන්දේ. අපි අපේ ගමන අපි යන්න අරමුණු කරගෙන හිටපු තැනට ගියා. ඉතින් ඒ ගැන සතුටුයි. ඉතින් මේ වගේ තවත් vlog එකකින් අපි ඉක්මනටම හමු වෙමු. ගිහින් එන්නම්. බයි බයි.